ආයුබෝවන් මගේ දුවේ පුතේ. අද මම ඔයාලට කියන්න යන්නේ මීදුමින් වැසුණු වනාන්තරයේ අභිරහස. ඈත කඳුකරයේ මීදුමෙන් වැසුණු වනාන්තරයක් තිබුණා. දවසක් මේ වනාන්තරයට අමුතු අභිරහසක් පැමිණියා. ගස් අතරින් ආලෝකය විහිදෙන නිල් පැහැති පාසලකුණු කිහිපයක්. මේ රහස සොයා ගැනීමට පැමිණියේ හැම විටම සියලු අභිරහස් විසඳන අපේ පුංචි බුද්ධිමත් රහස් පරීක්ෂක පූසා. ඔහු දුමුරු පැහැති කබායකින්, තොප්පියකින් සහ රතු ටයි පටියකින් සැරසී සිටියා. අතේ තිබූ විශාලන වීදුරුවෙන් ඔහු පාසලකුණු විමසිල්ලෙන් පරීක්ෂා කළා. මේක නම් අමුතුයි, ඔහු හිතුවා. මෙවැනි පාසලකුණු මීට පෙර කිසිදා දැකලා නැහැ. ඔහු ප්‍රවේශමෙන් ගස් අතරින් ඇවිද ගියා. ඔහුගේ දැස් තියුණු ලෙස අවට පරිසරය නිරීක්ෂණය කළා. ඔහු පඳුරු අතරින් එබී බැලුවා. සැඟවුණු හෝඩුවාවක් සොයමින්. සුළඟින් ගස්පත් සැලෙද්දී වනාන්තරයේ නිශ්ශබ්දතාව බිඳී ගියා. අවසානයේ පාසලකුණු ඔහුව පාසි බැඳුණු ගල් පරයකට ගෙන ගියා. එතන කුඩා රන් පැහැති යතුරක් බැබලෙනවා ඔහු දුටුවා. මෙන්න රහස! රහස් පරීක්ෂක පූසා ජයග්‍රාහී ලෙස කීවා. ඔහු යතුර අතටගෙන වනාන්තරයේ රහස හෙළි කළා. එය අතුරුදහන් වූ මැජික් පෙට්ටියක යතුරක්. අපේ පුංචි රහස් පරීක්ෂක පූසාට තවත් අභිරහසක් සාර්ථකව විසඳන්නට හැකි වුණා. වනාන්තරය නැවතත් සාමකාමී වූ අතර ඔහුගේ ධෛර්යය හා බුද්ධිමත් නැවතවරක් ඔප්පු වුණා. ඉතින් යමයිනේ, තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හම්බ